ඔය දවස්වල මේ ගොඩාක් අය ප්‍රශ්න අහන්න පටන් ගත්තා මේ අර ඔයාට පාන්ද කියලා අහුවනේ අර කවුරු හරි ඇමතිවරයෙක් මේ ජනමාධ්‍යවේදියෙක්ගේ. ඒතර මේක ටිකක් මේ සෝෂල් මීඩියා වල හැමතැනම ටිකක් රැල්ලක් වගේ ගියා. මේක කොහොමද මේකට උත්තර දෙන්නේ අර එහෙම කියලා අපෙනුත් අහන්න පටන් ගත්තා. මේ ගොඩක් අය සර් කොහොමද මේ ඔයාට පාන්ද කියලා කියන්නේ කියලා. ඇත්තට මේකට මම දැක්කා ගුරුවරුත් කීප දෙනෙක්ට අදහස් දක්වලා දුන්නා. මම මේ පොඩ්ඩක් පරක් වෙලා ඔයගොල්ලන්ට කියන්නේ. ඒකට පොඩි කතාවකුත් තියෙනවා ඒක ඇස්සේ අතරම. දැන් ඔයාට පාන්ද කියලා කිව්වම දැන් ඔක බ්‍රෙඩ් දාලා කියන්න පුළුවන් නේ. මද is it bread to you හරි මොකක් හරි ගෙල්මලක් කියන්න පුළුවන්. නමුත් දැන් ඒක එහෙම කිව්වොත් ඉංග්‍රීසි වචනයි බ්‍රෙඩ් කියන එකයි දාලා මොකක් හරි හදලා කිව්වොත් ඒක ගොඩක් කලාවට මේ ලංකාවේ තේරෙනවා. ඒක තමයි පොයින්ට් එක. මොකද හේතුව තමයි ඔයගොල්ලෝ අර ඒක සිංහල කොන්ටෙක්ස්ට් එකේ මේ ලංකාවේ සිංහල කතා කරන කොන්ටෙක්ස්ට් එකේ තියෙන්නේ. එතකොට ඒක දැන් සිංග්ලිෂ් ලයින් එකට කිව්වම අහු වෙනවා. හැබැයි ඒක වෙන එකෙක් කිව්වොත් ඒක බලන්න මොකද්ද මේ කතාව කියලා තේරෙන්නේම නැහැ. ඒතර මේක අපි ගන්න ඕනේ පොදු තැනක. ලෝකේ කාට වුණත් මේක මේ තේරෙන විදිහට. එතකොට සරල දෙයක් තමයි දැන් මෙතන ඇත්තටම තියෙන්නේ දැන්. ඒතර කියන්නේ මං හිතන්නේ මේ දෙන එකටයි ගන්න එකටයි අවුලක් නැත්තම් උඹට පාන්ද කියලා නහන්නේ. ඒතර වගේ තමයි කතාව තියෙන්නේ. ඒතර දෙන එක ගන්න එකයි දෙන්නම ඕකේ නම් උඹයි මේක ගැන උඹ මොකටද මේක ගණන් ගන්නෙ? ඇයි මේක උඹේ ප්‍රශ්නයක් උනේ? අන්න ඒ වගේ තැනක ඕක තියෙන්නේ. ඉතින් හරි සරලයි මේක බොහොම සරලව කියන්න පුළුවන් මේ දෙන එක කියන්නේ the giver ගන්න එක කියන්නේ the taker සරලවම කියනවා. ඒතර if the giver and the taker are okay with it. මේක පොඩ්ඩක් ලස්සනයි මේ. I'm okay with it කියන්නේ මේ මට ඒක අවුලක් නැහැ කියන එක. I'm okay with it. ඒක හොඳයි. ඒතර කියන්නේ if the giver and the taker are okay with it. ඇයි උඹ ගණන් ගන්න? සරලවම කියන්න පුළුවන් මොකද? Why do you care? Why do you care? වෙන ක්‍රමයක් තියෙනවා. How come it's your business? ඒ වගේ කියන්න පුළුවන්. මේ හරි සරලව කියන්න පුළුවන් මේ. If the giver and the taker are okay with it, why do you care? ඔබට පාන්ද? හරි සරලයි. ඒතර අපි වගේ මේ සරල පාඩම් වලින් මේ සරල රටාව වලින් ලෝකේ අපිට දැනෙන දේවල් කියන්න උගන්වන ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් අපේ කෝසස් අපි ඩිසයින් කරලා තියෙන එකට ඔයාගේ දැනට තියෙන දැනුමයි ඔයාගේ අරමුණයි දෙක බලලා අපි ගැලපෙන කෝස් එකක් ඔයාලට දෙනවා. ඔන්ලයින් අපිට ජොයින් වෙන්න පුළුවන්. අපි ගොඩක් මේ පෝස්ට් වල අපි යටි අපේ නම්බර් එක දානකොට ඒක WhatsApp කරන්න නැත්නම් අපි කතා කරන්න. right? අපිට ගැලපෙන කෝස් එකක් හදලා දෙන්න.